එහෙමනම් අපි අද කාටුන් පටන් ගමු අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටුන් එකකින්. ලෝක ගෝලයේ කන හිල් කරගෙන යන්න වෙඩි උණ්ඩයක් යනවා ට්‍රම්ප්ගෙන්. මං හිතන්නේ ලෝකේ ගෝලයේ ඔළුවට පැලඳගෙන ඉන්නේ ට්‍රම්ප් වගේ. මේ දිනමින පත්තරේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. ඒක හරි අපූර්ව කාටුන් එකක්. ඒ කියන්නේ ලිබර්ටි පිළිරුව වෙනුවට ඉන්නේ ට්‍රම්ප්. ඔහු අතේ අර ගිනි පන්දම කියන එක අරගෙන ඉන්නවා. ලෝක ගෝලෙට ටැක්ස් වලින් ගිනි තියනවා වගේ එකක් තමයි පෙනෙන්නේ. මේ අසංග ඉන්දුනිල්ගේ පොලිටිකල් ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්දිය ව්‍යාප්තවාදය කියන කාපට් එක අකුලගෙන යනවා. අලුත් කාපට් එකක් දිගාරිනවා අවබෝධතා ගිවිසුම කියලා. මේ අරුණ පත්තරේ හසන්ත විජේනායකගේ කාටුන් එක. මං හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන මුත්තගේ කරපිටින් යනවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයයි නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයයි. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ෂර්ට් එක ඉන්දු ලංකා ගිවිසුම කලිසම තමයි විවෘත ආර්ථිකය. ඒ කියන්නේ ජේ.ආර්. හදාපු දරු දෙන්නෙක් වගේ මේ දෙන්න. මේ අද පත්තරේ ජනරාණි කාටුන් එක. ජනරාණිගේ යාළුවෙක් කියනවා මෙදා පාර අවුරුදු උත්සවයට සැඟවුණු අමත්තා සෙවීමේ තරගය තියෙනවද අක්කේ කියලා අහනවා. ජනරාණි කියනවා නෑ මෙදා සැරේ සැඟවුණු ගිවිසුම් සෙවීමේ තරගය තමයි තියෙන්නේ කියලා. මේ අද පත්තරේ ප්‍රියන්ති පෙරේරාගේ ඩොග් ටෝක්. රාබීපු මීයෙක් කියනවා උඩරට ගිවිසුමටත් වඩා බරපතල පාවාදීමක් මේ ආණ්ඩුව කළා කියලා. බොහෝ වෙරිමරගාතේ තමයි මේ මීයා කියන්නේ. මේ ලංකාදීප පත්තරේ පංකජ රුවින්දගේ සරදම්. සෙවනැල්ල අතුරුදන් වුණා බං. මං බයේ ඉන්නේ කොයි වෙලාවක හරි මගේ අමුඩෙත් අතුරුදන් වෙයි කියලා. සරදම් මෙහෙම කියනවා. මේ දිනමින පත්තරේ අංජනගේ කාටුන්. එස්.එම්. රංජිත්‍ර මුද්‍රණ වැඩට දාලා. දැන් හරි වෘත්තීය පුහුණුවක් දෙන එක කොච්චර දෙයක්ද? මේ ලංකාදීප පත්තරේ සුජීවගේ විගඩම්. අනේ ඉතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එලිපත්තට වෙලා ඉඳගෙන ඉන්නවා. බොහෝ කලකට පසු ඔහු ಭಾರತයේ සිට එන බව සැලවෙලා සතුටින් දැනුණු මට මේ දිනවලදී හිටියත් බං ගිලන් පිට නැහැලකු අයියා ආවේ මං බලන්නට. මේ මොනර පත්තරේ හරි අපූර්ව කාටුන් එකක්. ඉන්දිය අගමැතිගේ ශ්‍රී ලංකා සවාරියෙන් පසු දීවර සංක්‍රමණවලට තිත කියලා පුවතක් තියෙනවා. අනේ ඉතින් මෝදි මහත්තයා ඉන්දියාවේ වෙරළයින්ට වෙලා මාළු බානවා ගීතයක් ගයමින් තෝරු මෝරු පොකිරිස්සෝ කියනවා. මෙහෙන් අපේ ජනාධිපතිතුමා ලංකාව කියන දූපතට වෙලා බිලී බානවා අපේ දුක සැප විමසනවා කියනවා. ඒ කියන්නේ තෝරු මෝරු පොකිරිස්සෝ ඉන්දියාවේ ලංකාවේ අපේ දුක සැප විමසනවා. මේ දිවයින පත්තරේ උදේ විමලසිරිගේ කාටුන් එක ග්‍රැමෆෝන් එකක් තියෙනවා. ඒ ග්‍රැමෆෝන් එකේ ඉන්දිකට්ට තමයි මං හිතන්නේ විමල් වීරවංශ මහත්තයාගේ නහය. ඒකෙන් පිටවෙන සද්දේ තමයි ඉන්දීය විරෝධය. මේ ලංකාදීප පත්තරේ තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස. අම්මෝ මේ දවස්වල විමල් වීරවංශ මහත්තයාගේ ෆෝන් එක කනේ කටේ තියෙන්නෙම මෝදි මහත්තයා ගැන තමයි. මේ දාසහපුවලානගේ සුවාරිස්. මේ කැවිල්ලා අවතාර දෙකක්. ඒ කියන්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහත්තයයි මුණ ගැහිලා. ජේ.ආර්. මහත්තයා අනවා මට බකට් එක පෙරලපු එක අපරාධ කියලා දැන් හිතනවද? මං හිතන්නේ රෝහණ විජේවීර සහෝදරයාගෙන් තමයි ජේ.ආර්. මහත්තයා එහෙම අහන්නේ. සුවාරිස් ඉතින් බලන් ඉන්නවා. මේ ලංකාදීප පත්තරේ දාසගේ කාටුන් එක. ඉන්දියාව හරි විශාල දූපතක්නේ. ඒ දූපත පිරිලා තියෙන්නේ මෝදි මහත්තයාගේ මූණෙන්. අනේ ඉතින් ඊට යටින් තියෙනවා ගිවිසුම් වලින් ශ්‍රී ලංකාව උතලා දාලා. මේ මව්බිම පත්තරේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එක. උඩින් මිසයිලයක් එනවා 144 බදු කියලා. ඒක එන්නේ මං හිතන්නේ ඉතින් දන්නවනේ ඇමරිකාවෙන්. ඉතින් ජනාධිපතිතුමා ඒකට පහර දෙන්න පුංචි රොකට්ටුවක් යවන්න වගේ හදන්නේ. ඒ රොකට්ටුවේ නම තමයි කමිටුව.
ඉතින් අපි ඉදිරියේදී බලමු මේ කමිටුව කොහොමද 144 තීරුබදු වලට මුහුණ දෙන්නේ කියලා. මේ මව්බිම පත්තරේ MD වීරරත්නගේ මරසිපාල SM චන්ද්‍රසේන කියනවා දේශපාලකයන් අතින් පොඩි මිස්ටේක් වෙනවලු. මරසිපාල කියනවා මිලියන ගණන් වල. ඒ කියන්නේ පොඩි මිස්ටේක් පොඩි ගණන් වලින් නෙමෙයි මිලියන ගණන් වලින් තමයි සිද්ධ වෙන්නේ. මේ දිවයින පත්තරේ තරස්වින්ගේ බෙම්පියා කියන චාලියයට මීගමුවේදී දොස්තර කෙනෙක් බෙහෙත් ගන්නාපු තරුණියක් අපයෝජනය කරලා. ඒක වෛද්‍ය සංගමයක් කියනවා දොස්තර එයාලගේ සමාජිකයෙක් නොවේලු. එතකොට චාලි අයියේ දැන් ස්ට්‍රයික් කරන්නේ කවුද? චාලි අයියා කියනවා ලෙඩ්ඩු. හොඳයි එහෙමනම් අපි අද කාටුන් අවසන් කරමු දිවයින පත්තරේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවියෙන්. ඉන්දිය විරෝධය කරමින් බෙලහීන ගිවිසුම් රසට සකසාගෙන දඟදාන ගියපසු මෝදි සතුටින් දී නවජාන හීනෙන් පෙනෙන්නෙත් අනුරගේ සුදු මූණ. අදත් කාටුන් උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. කාටුන් ඔබට ගෙනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.